ඉතා ඈත අතීතයේ උපතිස්ස නුවර නම් පුරාණ නගරයේ රජුගේ දියණියට රාජධානියට විශාල වෙනසක් සිදු කිරීමට නියමිත දරුවෙකු උපදින බවට රාජකීය ජ්‍යොතිර්වේදියෙකු අනාවැකි පළ කළේය. මෙම අනාවැකියට බිය වූ රජු තම දියණිය වූ උන්මාද චිත්‍රා ඇගේ දෛවය වැළැක්වීමේ අරමුණින් මුරකරුවන් විසින් වට කරන ලද උස් කුළුණක සිර කළේය. එහෙත් දෛවය සිය මග සොයාගත්තේය. දීඝගාමිනී නම් වික්‍රමාන්විත කුමරිකු එම කුළුණ වෙත පැමිණ තනිකමින් සිටි කුමරිය සමග ආදරයෙන් බැඳුනි. වැඩිකල් නොගොස් කුමරිය පණ්ඩුකාභය නම් පුත් කුමරෙකු බිහි කළාය. ඊ සමගම අනාවැකිය සැබෑවීමට පටන් ගත්තේය. දරුවාගේ ඉරණම පිළිබඳව බියටපත් රජු ඔහුව මරා දමන ලෙස අණ කළේය. එහෙත් විශ්වාසවන්ත පිරිසක් එම බිලිඳා කැලෑවේ ගැඹුරු තැනක සඟවා තැබූහ. වසර ගණනකට පසු දේශයේ සීලු සිරිත් විරිත් ඉගෙන් වූ ගම්වැසියන් අතින් හැදී වැඩුණු පණ්ඩුකාභය ශක්තිමත් හා ප්‍රඥාවන්ත තරුණයෙකු බවට පත්විය. අවසානයේදී පණ්ඩුකාභය නැවත අගනුවරට පැමිණීය. ඔහු අනාවැකිය සැබෑ කළේ විනාශයකින් නොව රට තුළ සාමය සහ එක්සත්කම නැවත ස්ථාපිත කිරීමෙනි. ආදරය, ඉරණම සහ දෛවයේ නොබිඳිය හැකි බලය පිළිබඳ කතාවක් වූ උන්මාද චිත්‍රා සහ පණ්ඩුකාභයගේ කතා පුවත එලෙසින් නිම විය.